මම කියන්න යන්නේ YouTube thumbnail එකක් හදන විදිය. ඉතින් අපි පළවෙනිවට Google එකට ගිහින් ඒක download කරගන්න යමු. පළවෙනියට search bar එකට ගිහින් මෙම ලියන්න PixM Lab කියලා. මම ටච් කරලා PixM Lab කියලා දාන්න. ඉතින් මේ ඔන්න ඔගේ PixM Lab කියලා මෙන්න මේ විදියට. මේ PixM Lab කියන එකට දාලා මෙන්න මේ වගේ picture editor කියලා තෙයි. වෙන ෆෝන් වලට ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි දැන් download කරගත්තා නම් ඒක open කරන්න. ඒක open කරගන්න. ඊට පස්සේ අපි PixM Lab එකට යමු. ඊට පස්සේ පළවෙනියට ඔන්න වගේ එකක් දැක ගන්න ඇති. මෙන්න මෙතන new text කියන එක delete කරන්න. එතකොට අපිට දැක ගන්න ලැබෙයි ඔන්න ඔතන තියෙනවා පාට image ටික. ඕවා නෙමෙයි තව ගොඩක් තියෙන image. ඉතින් ඔන්න වගේ පොඩි image ගන්න පුළුවන්. ඒ නිසා අපි පළවෙනියට මේ image එක තියාගමු. ඊට පස්සේ මේ ඒ අකුර වගේ එකක් ඇද්දි. එතකොට text කියලා ඇති. මේ කතේ වගේ එක ගාලා එතන edit text කියලා ඇති. new text කියලා ඇති. එන්න එක ක්ලික් කරලා ඔතන තියෙන්නේ ඔයගලන්ට ගන්න එකක් ගහගන්න. ඉතින් මම YouTube මේම ලියනවා මම YouTube channel එකක් හදන හැටි කියලා. ඔන්න මං ගාගන්නවා. හදන විදිය කියලාත් ගහගන්නවා. ඊපස්සේ ඔන්න වගේ එකක් දැක්. ඊට පස්සේ මේ විදියට අපි දාගත්ත ටෙක්ස්ට් ටික එහෙම කොපි කරගන්නත් පුළුවන්. එක දේවල් කරන්නත් පුළුවන්. ඉතින් මම ටික ටිකක් යද්දී එතන තියෙනවා මේවා ඔන්න ඔතනින් වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වගේ දේවලින් ගන්න පුළුවන්. අපි කලර් එකක් දාගන්න ඔන්න ඔතනින් දාගන්න පුළුවන්. ඔයගේ ලස්සන කලර් දාගන්න පුළුවන්. මෙතන දඩ ලකුණක් තියෙන එකකින් ඔන්න වගේ අපිට මේ වගේ පාට දාගන්න පුළුවන්. ඉතින් ඔය AB කියලා තියෙන්නේ මෙතන ටච් කරලා අපිට පුළුවන් ඔන්න වගේ අකුරු ගොඩක් තියෙන ඉංග්‍රීසි අකුරු වලට ගොඩක් හොඳට වැදිනවා ඔය අකුරු ටික. ඉතින් අපි සිංහල අකුරු දාද්දී ඔතන ටිකක් අර අකුරු වගේ එන්නේ. ඉතින් ඔන්න වගේ ගොඩක් ලස්සනට එනවා. ඊට පස්සේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතන ඩොට් 3ක් තියෙනවා නේද? එතන තියෙන image size කියලා. එතන custom කියලා එක ඔබන්න. ඊට පස්සේ YouTube banner thumbnail කියලා ඇති. එන්න එක ටච් කරන්න. එතන YouTube banner template එකක් හදනවා නම් එන්න ඒවත් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම YouTube thumbnail කියලා ගාගත්තා. ඊට පස්සේ මම දැක්කනේ තිරේ මේ ටිකක් අමුත්තක් වගේ ආවා. ඉතින් ඔන්න වගේ ලස්සනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට image එකක් තෝරන්න පුළුවන්. මම ඉතින් දැන් image එකක් ගන්නෑ. ඊට පස්සේ අපිට පුළුවන් stickers කියලා ඇති. අන්න ඉතින් stickers එකක් ගන්න. ඒ stickers එම ටිකක් ඇති stickers ටිකක් එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ටච් කරන්න එපා. ඉතින් ඔයාලට සල්ලි ඉල්ලනවා. ඉතින් ඔන්න වගේ මූණවල් ගන්න පුළුවන්. ඔය වගේ රේස් දුවන ඒවා ගන්න පුළුවන්. ඔන්න වගේ එන්නේ වගේ දේවල් ගන්න ඕනේ. ඉතින් මං ආස නැති නිසා මං ඒක දන ලකුණින් මේව කළා දානවා. ඉතින් අපිට මෙතන තියෙනවා පොත් දෙකක් වගේ එකක්. ඉතින් ඒක කලර් කියලා ඇති. එක මේව දාන්න පුළුවන්. ඉතින් ඔතන තියෙන image කියලා. මෙන්න මේ image කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ සමාගමෙන් දුන්න image අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ලස්සන image තියෙනවා.
ඊට පස්සේ ඔයගොල්ලොන්ට ගන්නත් පුළුවන් ඔයගොල්ලෝ හදපු ඉමේජ් එකක් මේකට දාලා හදා ගන්නත් පුළුවන්. ඔන්න ඔය ලස්සන ඉමේජ් ගන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉමේජ් කියලා ඊට ඉමේජ් එකකින් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ඔයගොල්ලෝගේ හදපු ටෙම්ප්ලේට් එකක්. ඉතින් ඔයගොල්ලෝ හදාගන්න ටෙම්ප්ලේට් එකක්. ඊට පස්සේ මං හදාගත්ත ඉමේජ් එකක් තියෙනවා. එන්න එක මම මේම ලස්සනට දාගන්නවා. ඊට පස්සේ ඒක මේම ටිකක් දුරස් වගේ ඈතට කරලා ඔන්න ඔය ලස්සනට දාගන්න. එතකොට මෙතන පොත් දෙකක් තියෙනවා නේද? මේක ටච් කරලා මෙන්න මේක දැන් අපිට අවශ්‍ය නැහැ නේ. ඒක ඩිලීට් කරලා දාමු. ඊට පස්සේ මෙතන තියෙනවානේ ලොක් බටන් එකක් වගේ. මේක ලොක් කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය දේවල් ඔන්න වගේ ඕක මේව කරගන්න පුළුවන්. මේකනේ ලස්සන ඉමේජ් එකේ. ඔය ඉමේජ් එකක් ඔයගොල්ලන්ටත් හදාගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක පස්සේ ගේන්නම්. මෙන්න වගේ ලස්සන ඉමේජ් එකක් ඒ ඔයගොල්ලෝගෙත්. ඉතින් ඔයාගේ ලස්සනට හදාගන්න. ඉතින් මම දැන් ටෙක්ස්ට් එකක් දානවා. ඉතින් ටෙක්ස්ට් කරනවා. ඉතින් මේ වගේ ටෙක්ස්ට් කරනවා. ඉතින් ලියන එකක් ලියනවා. ආයෙත් ඉතින් මම ගා ගන්නවා YouTube thumbnail කියලා. ඊට පස්සේ මම ඒක උතනින් දාගෙන අර AB කියන එකෙන් මම ඒක ලස්සන කරගන්නවා. ඔන්න ඔයගේ ලස්සනට කරගන්න පුළුවන්. මම මෙන්න මෙතනින් මේ වගේ එකක් තෝරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ තෝරගන්න එකක් තෝරගන්න. ඊට පස්සේ මම තෝරගත්ත එක තෝරගත්තා. ඉතින් ඊට පස්සේ අපිට එක දේවල් කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවානේ ඔන්න ඔතනින් ඔයාගේ ලොකු පොඩි කරන්න පුළුවන්. මේ පැත්තේ තියෙන එකෙන් මේ වගේ මෙන්න මේ වගේ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ පැත්තකින්. ඊට පස්සේ මෙතන මෙන්න මෙතන තියෙනවානේ මේකකින්. ඒකෙන් පුළුවන් ඔන්න වගේ ඇදයට වගේ දාන්න ඔන්න වගේ දේවල් කරන්න පුළුවන්. ලස්සනට ඔන්න වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ ලස්සනට හැදුනා එක. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ ඔන්න වගේ ලස්සනට හදාගන්න පුළුවන් ඉතින් ඕවා. ඊට පස්සේ අපි දැන් අපිට මෙතන තියෙන ඉමේජ් කියලා ඉතින් මම ඉතින් ඒකට යන්නේ නෑ. හැම එකක්ම කරගන්න පුළුවන්. ඉතින් මම කලර් එකක් දානවා ටෙක්ස්ට් එකට. ඉතින් ඔන්න ඔතනට ගිහින් මම මේ ඔන්න වගේ ලස්සනට දාගන්නවා කලර් එක. ඊට පස්සේ මම ඒක හදාගෙන ඉවර වෙලා මම ඒක ඔන්න වගේ ලස්සනට එනවා. ඉතින් මේ පාට පොඩ්ඩක් විතර අර පේන්නේ නැති නිසා මම අලුත් එකක් දානවා එතනට. ඔන්න වගේ එකක් දාගන්නවා. ඉතින් කළු පාටත් කැතයිනේ. ඒක නිසා මම ඔන්න වගේ පාටවල් දාගන්න පුළුවන්. ඉතින් තෝරලා නැත්තම් අපිට අදින් හදන්නත් පුළුවන්. පාටත් ඉතින් මම දැම්මා ලොකු කරලා. ඊට පස්සේ අපිට ඔන්න වගේ ලස්සනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ටෙක්ස්ට් එකට ගිහින් තව අලුත් එකක් කරමු. ඊට පස්සේ ඒකෙන් මම ටයිප් කරනවා හදන විදිය කියලා. ඊට පස්සේ අර AB කියන තැනින් මම ඒක ලස්සන කරගන්නවා. ඊට පස්සේ මම ඔන්න වගේ කලර් එකක් තෝරනවා ඒකට ලස්සන කලර් එකක් තෝරන්න ඕනේ. ඔන්න වගේ ලස්සන කලර් තෝරන්න පුළුවන් ඉතින්. ඔන්න ගොඩාක් ලස්සන කලර් තෝරන්න තියෙනවා. ඊට පස්සේ අපි ඔන්න වගේ ලස්සන එකක් හදාගත්තා. ඔන්න වගේ ලස්සනට හදාගත්තා. ඉතින් මං හදපු එකක් ඔන්න වගේ බැනර් ටෙම්ප්ලේට් එකක් දාගත්තා. ඉතින් මං ඒක ලස්සනට නිසා ඒක දාගත්තා ඉතින්. ඉතින් මෙතන අපි ටයිප් කරමු එකක් එකම තැනින් කියලා දාමුකෝ. එකම තැනින්. ඉතින් එකම තැනින් කියලා දානවා. ඉතින් ඕකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ උතන පාට දාලා AB කියන තැනට ගිහලා ඔයගොල්ලන්ට කැමති මේ එකක්
මේක කරලා කලර් එකක් දාලා ලස්සනට හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔයගේ ලස්සනට එනවා. එබැන මේකම තමයි මං තම්බ්නේල් එකට දාන්නේ. මේ තම්බ්නේල් එකම තමයි මං දාගන්නේ මගේ YouTube channel එකට. ඉතින් ඔතනින් ඔය සලකුණක් වගේ තියෙන තැනින් අපිට බලන්න පුළුවන් from gallery එන්න වගේ stickers එන්න ඔක්කොම තියන්න පුළුවන් අර ධන ලකුණුත් වගේ තැනින්. ඉතින් අපිට යන්න පුළුවන් ඔන්න වගේ වලින් තව ඔන්න කොටු ගන්න පුළුවන්. ගොඩාක් දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඔන්න වගේ මේ දැන් මෙතන මේව අල්ලගෙන අර පැත්තට දාන්න පුළුවන්. පැත්තට දාන්න පුළුවන්. ඒක ටිකක් පැටලෙනවා වගේ. ඒවත් ඕනේ නැහැ. ඉතින් මම ඔන්න වගේ ලස්සනට හදාගත්තා. ඊට පස්සේ ඔන්න වගේ ඔයගොල්ලන්ට මේ කලර් මේ ඉමේජ්ස් ගන්න පුළුවන්. මෙතන ඩොට් තුනක් වගේ තියෙනව නේද? එනතින් හැමදේම කරගන්න පුළුවන්. ඔතනින් save to gallery කියලා ඇති. එතන ටච් කරන්න. ඉතින් ඔන්න වගේ කස්ටම් කියලා ඇති. එන්නේ ඒව ගණන් ගන්න නැතුව. අපුරුයි කල්පරත්නෙන් ඉහළයි. ආරක්ෂාව සාතිකයි. උරුත්තු දීම විශිෂ්ටයි. ඔබේ ටියුලක්ස් ජීවිතේම වර්ණවත් කරයි. ටියුලක්ස් පවර්ෆ්ලෙක්ස්. ඊට පස්සේ ඔන්න වගේ ලස්සනට අපි බැනල් ටෙම්ප්ලේට් එක දැන් මං ඕන නැති නිසා දැන් ඒක කරගත්තා. දැන් අපි සේව් කරගත්තනේ. දැන් මේ ඩොට් තුනෙන් අපිට මේ ගන්න දේවල් ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට දැන් Facebook ෆොටෝ එන්න වගේ ගොඩාක් දේවල් ගන්න පුළුවන්. ඉතින් බලන් හිටියට ස්තුතියි.